සිහිනයක අලුපෑ දියත පුරා නිමා නොවන බව දුකතර නොමින සරා එම්බා මහනෙනී බුදු පදවිදරා පෙම්පා වැතිරු සිහිනයක අලුපෑ දියත පුරා වාග්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ පළමු නමස්කාරය වේවා. තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සැමට. සිත සුවපත් කරන ගත විඩා නිවාලන මනුදම් රැකෙන ගුණදම් වැඩෙන පිම්බර වෙසක් මංගල්‍යයක් වේවා. සියලු දානයන් අතර අග්‍රදානය ධර්ම දානයයි. වෙසක් පුර පොහොයදා උතුම් ධර්ම දේශනය සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ඔබ විසින් සකස් කරගත් මල් වට්ටි බුද්ධ මන්දිරය වෙත තැන්පත් කරන මෙන් ඉල්ලා සිටිනවා. තිලෝට සාගතයාණන් වහන්සේගේ අසිරිමත් බුදු තෙමගුල යෙදෙන අති උතුම් වෙසක් පුර පොහොයදා ශ්‍රී ජිනරතන සද්ධර්ම මණ්ඩපයේ අද දින සදහම් ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාළ දේශකයාණන් වහන්සේ ඌවසියම් මහා නිකායේ මහා ලේකකාධිකාරී වැලිමඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කැප්පෙටිපොළ සුභද්‍රාරාම මහා විහාරය ඓතිහාසික තැන්න ශ්‍රී සෝමානන්ද බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය පිළියන්දල සුවාරපොළ බුද්ධාලෝක මහා විහාරය යන විහාරත්‍රාධිපති වැලිමඩ ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානාධිපති සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ගුරු අධ්‍යාපනඥ සේවයේ කතිකාචාර්ය අතිපූජනීය නම කියන්න අවසරයි විල්ලෝය පඤ්ඤාතිලක ගෞරවනීය ස්වාමින් වහන්සේ සියලු දෙනා වෙනුවෙන් පාද නමස්කාර පූජා පෙරදෙරිව ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේ පිළිගන්නවා. සාදු සාදු සා. සදහම් සෙවන ධර්ම දේශනය සඳහා දායකත්වයේ දරන සෙදහැවත් පිරිස වැටහිර කැප්පෙටිපොළ පදිංචි
විජිත මල්ලිකා දිසානායක මහත්මිය, TMS තෙන්නකෝන් මහතා, විලාස දර්ශිකා, තරුචිකා මුතුමිණි යන දූ දරුවන් පිරිස. මෙතුමියන්ගේ අරමුණ වන්නේ විජිත මල්ලිකා මහත්මියගේ සෙනෙහබර දෙමාපියන් වෙන TM දිසානායක පියාණන්ට හා HM අනුලා මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම, දැනට රෝගාතුරව සිටින තුෂාරා මහත්මියට ඉක්මන් සුවය හා නිදුක් නිරෝගී ප්‍රාර්ථනා කිරීමත්, දයානී වෛද්‍යරත්න නැන්දනියට සෙත් ප්‍රාර්ථනා කිරීම. පරලෝ සැපත් ආර්.එම්. බණ්ඩාර මැණිකේ, ප්‍රියංගිකා උදේනී, HM රණසිංහ, TM උක්කු බණ්ඩා, බුක්තු මැණිකා යන අයට පින් අනුමෝදන් කිරීම. අද දින ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන MM ශාසිනී රංගා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. මෙතුමාලන්ගේ අරමුණ වන්නේ බණ්ඩාරවල පදිංචි සිට නැසී ගිය DM රත්නායක සීයා, උඩුපාදින පදිංචි සිට නැසී ගිය MM පුංචි මැණික ආච්චි අම්මාට පින් අනුමෝදන් කිරීම. සුජීවත්ව සිටින බණ්ඩාරවල පදිංචි DM බණ්ඩාර මැණික ආච්චි අම්මාට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීම හා ඔසෙන් ඔචිත මෙතුල යන පුතුණුවන් වරුන්ට හා පවුලේ සැමට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කිරීම. දායකත්වයක් දරනවා DM ගුණසේකර මහතා, කුමාරී රත්නායක යන මහත්මීන්. මෙතුමියන්ගේ අරමුණ වන්නේ මියගිය දෙමාපියන් 4 දෙනාටම පින් අනුමෝදන් කිරීම. DM බණ්ඩාර පියතුමා, BM හිම්මැණිකේ මව, RM කළුබණ්ඩා පියතුමා, DM බණ්ඩාර මැණිකා මව යන අයට පින් අනුමෝදන් කිරීම. සදහැසිත පෙරදැරි කරගෙන මේ උතුම් ධර්ම දේශනේ ශ්‍රවණය කරමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සා. දායකත්ව කොළ ටික දෙන්න. සිල් සමාදන් නො වූ, අෂ්ටාංග සීලේ සමාදන් නො වූ පින්වත් පිරිස ශබ්ද නගා තෙවරක් නමස්කාර පාඨය කියවන්න, තෙරුවන් සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි.
දුත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ตติยมปิบุตังสารนังกัจฉามิตติยมปิธัมมังสารนังกัจฉามิ ตติยมปิสังฆังสารนังกัจฉามิ ภานาติปาตาเวรมณีสิกขาปดังสมาดิยามิ อาดินนาดานาเวรมณีสิกขาปดังสมาดิยามิ คาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาดิยามิ มุสาวาดาเวรมณีสิกขาปดังสมาดิยามิ สุราเมรยมัจจปมาดัตถานาเวรมณีสิกขาปดังสมาดิยามิ สมันตาจักขวาเลสุอัตรากัจฉันตุเดวตา สัทธัมมังมุนีราจัสสะสุนันตุสักขโมกขดัง ธัมมัสสวนกาโลอายังบาดันตาธัมมัสสวนกาโลอายังบาดันตาธัมมัสสวนกาโลอายังบาดันตา นะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ นะโมตั
සම්බුද්දස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අපරේපිවෝ භික්ඛවේ සත්ත අපරිහානියේ ධම්මේ දේසෙස්සාමි තන්සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමිති එවං භන්තේති කෝතේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවායේ තදවෝච යාවකීවංච භික්ඛවේ බික්ඛු අනිච්ච සංඥං භාවෙස්සන්ති උද්ධියේව භික්ඛවේ භික්ඛූණං පාටිකංකා නොපරිහානි යාවකින්ච භික්ඛවේ අනත්ත සංඥා භාවෙස්සන්ති උද්ධියේව භික්ඛවේ භික්ඛූණං පාටිකංකා නොපරිහානි යාවකීවංච භික්ඛවේ භික්ඛු අසුභ සංඥා භාවෙස්සන්ති උද්ධියේව භික්ඛවේ භික්ඛූණං පාටිකංකා නොපරිහානි යාවකීවංච භික්ඛවේ භික්ඛු ආදීනව සංඥං භාවෙස්සන්ති උද්ධියේව භික්ඛවේ භික්ඛූණං පාටිකංකා නොපරිහානි යාවකීවංච භික්ඛවේ භික්ඛු පහන සංඥං භාවෙස්සන්ති උද්ධියේව භික්ඛවේ භික්ඛූණං පාටිකංකා නොපරිහානි යාවකීවංච භික්ඛවේ භික්ඛු විරාග සංඥං භාවෙස්සන්ති උද්ධියේව භික්ඛවේ භික්ඛූණං පාටිකංකා නොපරිහානි යාවකීවංච භික්ඛවේ භික්ඛු නිරෝධ සංඥං භාවෙස්සන්ති උද්ධියේව භික්ඛවේ භික්ඛූණං පාටිකංකා නොපරිහානි යාවකීවංච භික්ඛවේ ඉමේ සත්ත අපරිහානි ධම්මා භික්ඛු සුටස්සන්ති මේසු සත්තසු අපරිහානියේසු ධම්මේසු භික්ඛු සන්දිස්සන්ති උද්ධියේව භික්ඛවේ භික්ඛූණං පාටිකංකානෝ පරිහානීති සාදුනාදයක් පවත්වන්න ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සත්පුරුෂ
සුපින්වතුනි බුද්ධ පරිනිර්වාණයෙන් 2570ක් ගෙවුණු තැන 2570 වෙනි වෙසක් මංගල්‍ය නිමිති කොටගෙන විශේෂයෙන්ම අපේ විහාරස්ථානයේ මේ ස්ථානය තුල පවත්වනු ලබන ධර්මදේශනා මාලාවෙහි තවත් එක් ධර්මදේශනාවකටයි අපේ පින්වත් පිරිස සහ සම්බන්ධ වන්නේ. අපේ ලෞතුරු ශාන්තිනායක අමාමේනී බුදුපියාණන් වහන්සේ මේ ලෝකේ පහළ වන්නේම මේ ලෝකය තුල විවිධ වූ දුක්ඛයන්ට පාත්‍ර වූ මිනිසුන් සත්වයින් ඒ දුකෙන් මුදවා මේ භව සංසාර ගමන කෙලවර කොට ලබන උතුම් වූ නිවනින් සැනසීම සඳහා වන ධර්මයක් දේශනා කිරීම පිණිස තව්තිසා දිව්‍ය ලෝකේ දෙවියෙක්ව සිටියේදී එතුමන්ට ආරාධනාවක් කරනවා කාලෝ අයන්තේ මහාවීරය මේ ඔබට මිනිස් ලොව උපදින්නට සුදුසු කාලයයි කියලා. ඒ ආකාරයට මිනිස් ලොව උපදින උන්වහන්සේ ඒ උත්පත්තිය මේ වෙසක් පුණු පොහෝ දිනේදී සිදු කළා. විශේෂයෙන්ම ඒ උපත මේ ලොවට මහා භාග්‍යයක් බවට පත් වුණා. ඒ උපත සුවිශේෂී. ඊට හේතුව තමයි උපන් මොහොතේදීම සත් පියවරක් ගමන් කොට මේ ලෝකයට අභීත වූ උදානයක් ඉදිරිපත් කළා. මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි, මම ලෝකයට ජේෂ්ඨ වෙමි, මේ මගේ අවසාන උපතයි. අපේ උපන්දිනයන්ට වඩා මේ උපන්දිනය වඩාත් වටින්නේ මෙන්න මේ කියන කාරණාව පදනම් කොටගෙන. මම ලෝකයට ජේෂ්ඨයෙක් වෙනවා, ශ්‍රේෂ්ඨයෙක් වෙනවා, ඒ විතරක් නොවේයි මං ආයි උපදින්නේ නෑ, මේ මගේ අවසාන උපත. උන්වහන්සේ සැබවින්ම උත්තරීතර මිනිසෙකු වශයෙන්
මේ ලෝකයේ උපත ලැබුවා. ඉන් අනතුරුව උන්වහන්සේ මේ ලෝකයේ පවතින යථාර්ථය ඇත්ත උන්වහන්සේගේ ඥාණයෙන්ම දැනගත්තා. ඒ නිසා සම්මා සම්බුද්ධ යන විවරණය තුලින් උන්වහන්සේ හඳුන්වා දෙනවා. ඒ දැනගත්ත බුදුහාමුදුරුවෝ අන්න බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේසි මුත්තෝසෝ භගවා මෝචාය ධම්මං දේසේසි තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේසි සන්තෝසෝ භගවා සන්තාය ධම්මං දේසේසි බුදුහාමුදුරුවෝ ලෝකය අවබෝධ කරගත්තා. අන්න අනෙක් පිරිසට මේ ලෝකය අවබෝධ කරගන්න ධර්මයේ දේශනා කළා. බුදුහාමුදුරුවෝ මේ භව සංසාරයෙන් මිදුණා. අන්න අනෙක් අයට ඒ මිදීම උදෙසා ධර්මයේ දේශනා කළා. බුදුහාමුදුරුවෝ මේ සංසාර කාන්තාරය මේ සංසාර සාගරය තරණය කළා. අනෙක් අයට තරණය කරන්නට ධර්මයේ දේශනා කළා. බුදුහාමුදුරුවෝ මේ ලෝකයේ පවතින යථාර්ථය දැනගැනීමෙන් ශාන්ත භාවයට පත් වුණා. අනෙක් අයටත් ඒ ශාන්ත භාවය ළඟා කරගන්න ධර්මයේ දේශනා කළා. එවන් වූ ධර්මයක් තමයි මේ. එහෙමනම් දයාබර සුපින්වතුනි, අවබෝධය පිණිස, මිදීම පිණිස, තරණය පිණිස, ශාන්තිය ලබා ගැනීම පිණිස මේ බණ ටික අහමු කියන අදිෂ්ඨානයෙන් යුක්තව කවුරුත් එක්ක හොඳ සාදු නාදයක් පවත්වන්න. අද අපේ පින්වත් පිරිසට මම ගාථා පාඨයක් දේශනා කළා. මේ ගාථා පාඨයේ තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පරිනිර්වාණයට පෙර ඒ උපවත්වන සල්ුයනට යෑමට පෙර දුර ගමනක් ගියා. ඒ ගමන අවස්ථාවේදී ඒ ගම්මානවල නවාතැන් ගනිමින් මේ ආකාරයේ ධර්ම කතාවල නිරත වුණා. මේ නිරත වූ ධර්ම කතා සියල්ල එක සූත්‍රයක සඳහන් වෙනවා. ඒ සූත්‍රය තමයි මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රයේ තිබෙන්නේ දීඝ නිකායේ මහා වග්ගේ. අද මා අපේ පින්වත් පිරිසට මාතෘකාවක් වශයෙන් ගත්තේ ඒ මහා පරිනිබ්බාන සූත්‍රයේ තුල සුදේශිත ගාථා පාඨයක්. උන්වහන්සේ එහිදී දක්වනවා සප්ත අපරිහානී ධර්මයක්. අපි අහලා තියෙන ප්‍රසිද්ධ
සප්තාපරිහානි ධර්මයක් තියෙනවා. ඒ මොකද්ද? අර වජ්ජි රටේ වජ්ජි රජදරුවන් අනුගමනය කළ සප්තාපරිහානි ධර්මයේ සමගිව රැස්වීම, සමගිව සාකච්ඡා කිරීම, සමගිව විසිර යෑම, තමන්ගේ කුල ධර්ම ආරක්ෂා කිරීම, කුල කන්‍යාවන් ආරක්ෂා කිරීම, මහා ශාස්තෘවරු, නේතෘවරු තමන්ගේ රාජ්‍යයට කැඳවා ගැනීම, මේ ආදී වූ සප්ත අපරිහානී ධර්මයේ තමයි අප අහලා තියෙන්නේ. දැන් මේ වෙනත් එකක්. ඒ නිසාම තමයි බුදුහාමුදුරුවෝ මේ සප්ත අපරිහානී ධර්මයට කියනවා භික්ඛවේ මහණෙනි අපරේපි වෙනත් වූ සත්ත අපරිහානී ධම්මේ දේසිස්සාමි. සප්ත අපරිහානී ධර්මයක් දේශනා කරනවා තන්සුනාත සාදුකම් මනසිකරෝත. අන්න ඒක අහන්න හොඳින් මෙනෙහි කරන්න කියලා. ඉතින් භික්ෂූන් වහන්සේලා එවම් බන්තේ කෝතේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුන් අනේ බුදුහාමුදුරුවනේ දේශනා කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේට කීවයින් පස්සේ භගවා ඒ තදවෝච භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරනු ලැබුවා. ඒ මොනවද? අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා. සංඥා කියලා කියන්නේ මොකද්ද? හඳුනා ගැනීම. සංඥාවක් කියලා කියන්නේ හඳුනා ගන්න සලකුණක්. එතකොට මෙන්න මේ සංඥා ටික, මේ හඳුනා ගැනීමේ ලෝකයේ තුල තියෙන මේ හඳුනා ගැනීමේ සංඥා, හඳුනා ගැනීම විශේෂයෙන්ම භාවෙස්සන්ති. යම් කිසි කෙනෙක් මෙන්න මේ සංඥාවන් හඳුනාගෙන ඊට අනුව භාවෙස්සන්ති භාවිතා කරනවා නම්, ඊට අනුව හැසිරෙනවා නම්, අන්න මොකද සිද්ධ වෙන්නේ? ඒ අයගේ උද්ධියේව භික්ඛවේ භික්ඛූණං පාටිකංකා. ඒ භික්ෂූන් වහන්සේ, එහෙමත් නැත්තම් මේ ශ්‍රාවකයා උද්ධියේව, උද්ධින් ඒව දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. නෝපරිහානි පිරිහීමක් ඇති වෙන්නේ නැහැ. ඔන්න එහෙමනම් වෙනස් වූ නොපිරිහීමේ ධර්මයක්, අපරිහානි ධර්මයක් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් දයාබර සුපින්වතුනි, ඔබේ මගේ අපේ අපේක්ෂාව අරමුණ
සැබවින්ම දියුණුව ලැබීම දියුණු වීම අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ දියුණු වෙන්න. බලාපොරොත්තු වෙනවා ලෞකික දියුණුව. මේ ලෝකයේ දියුණුව. බලාපොරොත්තු වෙනවා පාරලෞකික දියුණුව. පරලොව දියුණුව. බලාපොරොත්තු වෙනවා ලෝකෝත්තර දියුණුව නිවනින් සැනසීම ලබා ගැනීම. මෙන්න මේ කියන දියුණුව අත්පත් කර ගැනීමේදී අප විසින් භාවිතා කළ යුතු ධර්මතාවයක් තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. පළවෙනි එක මොකද්ද? යාවකීවංච භික්කවේ භික්ඛු අනිච්ච සංඤම් භාවෙස්සanti. අනිච්ච සංඥාව අනිච්ච සංඥාව භාවිතා කරනවා. අනිච්ච සංඥාව කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකයේ තුල තියෙන භෞතික අභෞතික සියල්ලෙහි සිදුවන විපරිණාමය වෙනස් වීම තමයි මේ අනිත්‍ය කියලා කියන්නේ. නිට්ටය නෑ. අස්තිර කියලා කියන්නේ. ස්ථිර නෑ. ඉතින් මේක තව ටිකක් හොඳින් විස්තර කරනවා කොහෙද? ගිරිමානන්ද සූත්‍රයේ තුලනේ. ගිරිමානන්ද සූත්‍රයේදී බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවනේ. කතමාචානන්ද අනිච්ච සංඥා. මොකද්ද ආනන්ද මේ අනිච්ච සංඥා කියලා කියන්නේ? ඒ අවස්ථාවේදී උන්වහන්සේ දේශනා කරනවා ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති. රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡanti. ඉතිමේසු පංචසු පාදානක්ඛන්දේසු අනිච්චානුපස්සී අයං උච්චතානන්ද අනිච්ච සංඥා. මොකද්ද මේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ? වෙනස් වීම දකින්නේ විපරිණාමයේ දකින්නේ කොහොමද? ඒ පංචස්කන්ධය පිළිබඳව. මේ රූපය අනිත්‍යයි. ඒ වගේම වේදනාව විඳින දේ අනිත්‍යයි. ඒ වගේම සංඥා හඳුනා ගන්න දේ අනිත්‍යයි. සංඛාරා රැස් කරන දේ අනිත්‍යයි. විඥානං විඥානයේ සිත අනිත්‍යයි. ස්ථිර නෑ නේද? රූපය ස්ථිරද? නෑ. මේ රූපේ වෙනස් වුණු ආකාරය අපට දැනුනේ නැති වුණාට රූපය හැම මොහොතකම වෙනස් වෙනවනේ.
රූපය හැම මොහොතකම වෙනස් වෙනවා. අපි අර හඳුනා ගැනීමේ අවශ්‍යතාවය නිසා ලදරු කාලය, ළමා කාලය, ගැටවර විය, එවැගේම මැදි වයස, වැඩි මහලු වයස, වයෝ වෘද්ධ අවස්ථාව කියලා හඳුනා ගන්නවා. හැබැයි හැම මොහොතකම මේ රූපය වෙනස් වෙනවා. මේ වෙනස අපි හඳුනන්නේ නෑ, අපි දකින්නේ නෑ. මේ වෙනස නොදකින නිසා තමයි ගොඩාක් ගැටලු ඇති වෙලා තියෙන්නේ. ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. අපි මේ සමාජය තුල විවිධාකාර වූ ආකූල ව්‍යාකූල තත්වයන් ගොඩනැගෙන්නේ. එහෙමත් නැත්නම් සංතානගත දුකක්, සිතේ කනගාටුවක්, දොම්නසක් ඇති වෙන්නේ සංස්ථාගත දුකක්. මේ සමාජය තුල යම් ආකාරයක නොඑක් ආකාරයේ අපේ සිතට දුක්ඛදායී වූ ගැටලු ඇති කරන්නේ මේ වෙනස දන්නේ නැති නිසා. රූපය විතරද වෙනස් වෙන්නේ? නෑ, වේදනාවත් වෙනස් වෙනවා. අපි ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස තුලින් අරමුණු ලබා ගන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේවත් වෙනස් වෙනවා. සුඛ වේදනා වෙනස් වෙනවා, දුක්ඛ වේදනා වෙනස් වෙනවා, උපේක්ඛා වේදනා වෙනස් වෙනවා. මේ වෙනස අපට දැනෙන්නේ නැති නිසා දුක්ඛ වේදනාවක් දැනුණු අවස්ථාවේදී අනේ අපොයි අයියෝ කියලා අපි කනගාටුවටපත් වෙනවා. සුඛ වේදනාවක් දැනුණු අවස්ථාවේ ගොඩක් ඒ පිළිබඳව සතුටටපත් වෙනවා. වෙනස දැනගත්තා නම් මේ වේදනාවක් නෑ, දුකත් නෑ, ඒ වගේම තමයි උද්ධාමයක් නෑ. ඒ වගේම තමයි සංඥා හඳුනා ගන්න දේ. අපි විවිධාකාර දේවල් හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවනේ. රූප හඳුනා ගන්නවා ලස්සනයි අවලස්සනයි කියලා. ශබ්ද හඳුනා ගන්නවා මිහිරි අමිහිරි කියලා. ගන්ධය හඳුනා ගන්නවා සුගඳයි දුගඳයි කියලා. රස හඳුනා ගන්නවා මිහිරි අමිහිරි කියලා. ස්පර්ශය හඳුනා ගන්නවා සුවදායකයි සුවදායක නෑ කියලා. දැන් මේ හඳුනාගත්ත විදිහ ඒ ආකාරයෙන්ම පවතින්නේ නෑ. අද දවසේදී ලස්සනයි කියලා හඳුනාගත්ත රූපයම හෙට දවසේදී අවලස්සන වෙන්න පුළුවන්. අද දවසේදී මිහිරි කියලා හඳුනාගත්ත ශබ්දයම හෙට දවසේදී අමිහිරි වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ හඳුනා ගැනීම වෙනස් වෙනවා. සංඛාර කියලා කියන්නේ රැස් කරන දේවල්. ඒ සංස්කාරත් වෙනස් වෙනවා. විඥාන කියලා කියන්නේ සිතත් වෙනස් වෙනවා.
මෙන්න මේ වෙනස හඳුනාගෙන අපට ජීවිතය ගත කරන්න පුළුවන් නම් ඒ සමාජය තුල වෙනස හඳුනාගත්තට පස්සේ ගැටුම් ඇති වෙන්නේ නෑ. ඒ පුජ්‍යලයා තුල ගැටුමක් හටගන්නේ නෑ. අන්න එතකොට පුජ්‍යල දියුණුවක් ඇති වෙනවා. පරිහානියක් සිද්ධ වෙන්නේ නෑ. අන්න ඒ නිසා තමයි පළවෙනි අපරිහානී ධර්මතාවයේ වශයෙන් මෙහිදී අනිච්ච සංඥා කියලා අනිත්‍ය සංඥාව වඩන්න මෙනෙහි කරන්න භාවනාවකට යොමු කරගන්න කියලා කියන්නේ. දෙවෙනි සංඥාව තමයි අනත්ත් සංඥා. මොකද්ද අනත්ත් කියලා කියන්නේ? මම මගේ කියන හිමිකම අයිතිය නෑ කියන එක. අනාත්මයි. ඒ කියන්නේ අපි බොහෝ විට බොහෝ දේවල් මම කියන සංකල්පයේ තුල නැත්තම් අපේ දෘෂ්ටියක් ඇති වෙනවා සක්කාය දිට්ඨිය. මම මේ ගොඩාක් ගැටලු වලට හේතුව මම කියන සංකල්පේ නේද? මම යෝධයෙක් කරගන්නවා. මේ මම යෝධයාට ඇතිවෙන යම් යම් තත්වයන් නිසා ඔන්න අපේ සිත් තුළ නරක කෙලෙස් ගොඩ නැගෙනවා. නරක කෙලෙස් ගොඩ නැගෙනවා. ඒ වගේම තමයි ඊළඟට අපි ගොඩනගා ගන්නෙ මොකද්ද? මම ළඟට ඉන්නේ කවුද? මගේ. මගේ. අන්න ඒ මගේ සංකල්පය නිසා ඒත් අපි ගැටුම් ඇති කරගන්න. මට හානියක් කළා, මට හානියක් කරන්න පුළුවන්, මට හානියක් කරනවා. අතීතයෙන් මම සංකල්පය ගොඩනගා ගන්නවා. අනාගතයෙන් මම සංකල්පය ගොඩනගා ගන්නවා. වර්තමානයේ තුල මම සංකල්පය ගොඩනගා ගන්නවා. ඒ නිසා ගැටුම් ඇති වෙනවා සමාජය. අන්න ඊළඟට මගේ සංකල්පය ගොඩනගා ගන්නවා. මම කැමති අයට, මගේ අයට හානියක් කළා, හානියක් කරන්න පුළුවන්, හානියක් කරනවා. ඊළඟට මගේ සංකල්පයේ යටතේම මම අකමැති අයට ලාභයක් කළා, ලාභයක් කරන්න පුළුවන්, ලාභයක් කරනවා. මෙන්න මේ සිතුවිලි දාමයන් නිසා තමයි සමාජ ගැටලු ඇති වෙන්නේ. ගහ බැන ගන්නේ, රණ්ඩු සරුවල් වෙන්නේ, අපේ පරිහානිය සිද්ධ වෙන්නේ. හැබැයි මේ අනත්ත් සංකල්පය මම මගේ කියන සංකල්පේ නැති වුණායින් පස්සේ ඒ ආකාරයේ ගැටුමක් ඇති වෙන්නේ නැහැ. දැන් හිතලා බලන්නකෝ. මේක සරලව තේරුම් ගත්තොත් දැන් අපි ඉන්ද්‍රිය ටිකක් තියෙනවනේ අපට නේද? මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය.
ඕගොල්ලන්ගේ දෝවා. මගේද? මේ ඇහැ මගේද? මේ ඇහැ මගේ නම් මට ඕන විදිහට තියෙන්න එපැයි. තියෙනවද? පුංචි කාලේ හොඳට පෙවුණානේ. ඊට පස්සේ අවුරුදු 40 විතර පැන්නට පස්සේ 40 ඇඳිරිය ඇති වුණා. ඊට පස්සේ නොපෙනී ගියා. ඔක ටිකක් ශක්තිමත් කරගන්න කාචයක් දැම්මා. දැන් මොකද? ටිකක් පේනවා ඒත් ගැටලු. ඇහැට විවිධ රෝග ඇති වෙනවා. නේද? ඉතින් මගේ නම් ඇහැ ඔය රෝග ඇති වෙන්නේ කොහොමද? මට ඕන විදිහට මං කැමතිද ඇහැට රෝග ඇති වෙනවට? නේ. එහෙනම් කනත් ඒ විදිහයි. නාසයත් ඒ විදිහයි. දිවත් ඒ විදිහයි. ශරීරය ඒත් ඒ විදිහයි නේද? ওই ශරීරවලට විවිධ රෝග ඇති වෙනවා. දැන් අපි කැමතිද අපේ ශරීරයේ රෝගී වෙනවට? නෑ. අන්න එහෙමනම් මේක තමයි මම මගේ කියන සංකල්පය නැතිකම. ඉතින් ඇහැ විතරක් නෙවෙයි. මොකද්ද? ඇහැට පෙනෙන රූපත් මම මගේ නෙවෙයි. කන විතරක් නෙවෙයි කනට ඇහෙන ශබ්දත් මම මගේ නෙවෙයි. නාසය විතරක් නෙවෙයි නාසයට දැනෙන ගන්ධයත් මම මගේ නෙවෙයි. දිව පමණක් නොවේ දිවට දැනෙන රසයත් මම මගේ නොවේ. කය පමණක් නොවේ කයට දැනෙන ස්පර්ශයත් මම මගේ නොවේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අපට මේ ආකාරයට මේක භාවිතා කරන්න වඩන්න දේශනා කරලා තියෙන්නේ. කොහොමද දේශනා කරන්නේ? ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්කති. කැලෑවකට ගිහිල්ලා තනියෙන් අරඤ්‍යගතෝ වා. එමත් නැත්තම් හොඳ රුක් මුලකට වෙලා නිදහස් තැනක් ශූන්‍යාගාරයක් කියලා කියන්නේ හිස් තැනක් නිදහස් තැනක් වැඩිය ශබ්ද බද්ද නැති තැනකට ගිහිල්ලා මෙනෙහි කරන්නලු චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා ශබ්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවහා අනත්තා රසං අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බෝ අනත්තා. මොකද්ද කියන්නේ? ඇහැ කන නාසය දිව ශරීරය මම මගේ නෙවෙයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මම මගේ නෙවෙයි. අන්න ඒ ආකාරයට අනත්ත් සංඥාව වඩනවා නම් අපි ජීවත් වන සමාජයේ තුල අර సంతానගත ගැටුම සංස්ථාගත ගැටුම නෑ. අපේ සිත පිරිසිදුයි. එවන් පිරිසක් එකතු සමාජයේ පිරිසිදුයි. ඒගොල්ලෝ දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. ඊළඟ සංඥාව තමයි හඳුනා ගැනීම තමයි අසුභ සංඥා. අසුභ සංඥා
දැන් අපි මේ පිළිබඳව විශේෂයෙන්ම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව අපි ගොඩනගාගෙන තියෙන හඳුනා ගැනීම මොකද්ද? ගොඩනගාගෙන තියෙන හඳුනා ගැනීම ලස්සනයි. රූපය ගත්තහම ලස්සනයි. ශබ්දය ගත්තහම මිහිරි. ඒ වගේම සුවඳයි. රසයි. සුවදායකයි. ඇත්ත කතාව මොකක්ද? මේ රූපේ ඔය කියන ලස්සන තියෙනවද? හිසේ සිට දෙපතුල දක්වා මේක අසුභ ස්වභාවයක් තමයි තියෙන්නේ. නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකද්ද? ඔය රූපේ මොකක් වගේ කියලාද කියන්නේ? මතු පිටින් නම් බොහොම ප්‍රියමනාපයි ලස්සනයි. නේද? ඇතුළත කොහොමද? ඒ නිසා උන්වහන්සේ උපමාවකින් කියනවා මේ මගේ රූපේ මේ අපේ රූපය අසුචි පිර වූ රන් බඳුනක් වගේ කියලා. මතු පිටින් ඔය නොඑක ආකාරයේ ආටෝප සාටෝප දාලනේ ඔය තියෙන්නේ නේද? දැන් හිතලා බලන්න නිතර නිතර මූණ සේදුවේ නැත්නම් අපි වතුර නෑවේ නැත්නම් පිරිසිදු කළේ නැත්නම් ඔය නොඑක ආකාරයේ ආලේපනය කරේ නැත්නම් කොහොම වෙයිද? ඔය කොණ්ඩේ පීරන්න නැතුව තිබුණොත්, ඔය දත් ටික මදින්න නැතුව තිබුණොත්, ඔය මූණ සෝදන්න නැතුව තිබුණොත් කොයි ආකාරයට වෙයිද? අන්න මේ යථාර්ථය අපිට මෙනෙහි කරන්න කියන මේ යථාර්ථය දන්නේ නැති නිසා අපි රූප මදයක් ගොඩනගාගෙන තියෙනවා. රූපයෙන් මත් වෙලා තියෙනවා. මේ රූප මදය කරන කොටගෙන මොකද සිද්ධ වෙන්නේ? අපි තුල ගැටුම් ඇති වෙලා තියෙනවා. අපේ පරිහානියට හේතුව ඒක. පරිහානියට හේතුව ඒක. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉදානන්ද බික්ඛු ඉමමේව කායං උද්දම් පාදතලා අදෝ කේසමත්තකා තච පරියන්තං පුරන්නානප්පකාරස්ස අසුචුනෝ පච්ච වෙක්කිති. උද්දං හිස මුදුන පාදතලන් පාදක දක්වා අදෝ කේසමත්තා පාදක ළඟ ඉඳලා කෙස් ටික දක්වා මොනාද? නානප්පකාරෝ අසුචිනෝ පච්ච වෙක්කති. නොඑක් නොඑක් ආකාරයේ අසුචි. අසුචි හා සමානයි දුගඳ හමන ස්වභාවයක් තියෙන්නේ. අත්ති මස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකං පප්පාසන් අන්තං අන්තගුණං උදරියන් කරීසම් පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සුවසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං මත්තකේ මත්තලුංගන්ති. ඔන්න ඔය පිළිකුල් භාවය
නැත්තං අසුභ භාවය කේස් උඩින් පටන් ගත්තා කේසා කේස් සුබද අසුබද දකින්නේ කොහොමද සුබ වශයෙන්නේ කේස කල්යාණයක් කියලානේ දකින්නේ කේස කල්යාණේ හැබැයි යථාර්ථය මොකද්ද මේක අසුබයි නේද පිළිකුල් සහගතයි අපේ කෙස් පවා අපට පිළිකුල් වෙන අවස්ථා තියෙනවා නේද ලොම් නකා කියලා කියන්නේ නියපොතු කොච්චර සැරසිලි කරනවද නියපොත්තටනේ හැබැයි නියපොත්ත පිළිකුල් සහගත නැද්ද දන්තා දත් පිළිකුල් සහගතයි ඔන්න ඔය ආකාරයේ දෙතිස් කුණපයකින් යුක්තයි කෙස් ලොම් නිය දත් එවැගේම මාස් සම් නහර මේ ඉන්ද්‍රිය ටික වකුගඩු හදවත් එවැගේම බඩවැල් කුඩා බඩවැල් මේ ශරීරයේ තුලම තමයි තියෙන්නේ මොනවද සෙම් සොටු සැරව ලේ දහඩිය තෙල් මේ සියල්ලම පිළිකුල් සහගතයි මෙන්න මේ පිළිකුල සිහිපත් කරන්න කියලා කියනවා. ඕක දන්නේ නැති නිසා අපි තුල මානයක් ගොඩ නැගිලා තියෙනවා. ඒ මානය නිසා අපි මොකද කරන්නේ? අපේ සතුට නැති කරගෙන තියෙනවා, දියුණුව නැති කරගෙන තියෙනවා. සිත අපි දූෂ්‍ය කරගෙන තියෙනවා. එහෙම වුණාම අපට පිරිහීමක් ඇති වෙන්නේ, පරිහානියක් ඇති වෙන්නේ. ඊළඟ අවස්ථාවේදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ආදීනව සංඥා. ආදීනව මොනවද මේ ආදීනව කියලා කියන්නේ? ආදීනව සංඥා අපට මේ ශරීරය මම මගේ කියන සංකල්පයෙන් රඳවාගෙන හිටියට ඉස්සෙල්ල මම කිව්වේ මේක අසුබ සංඥාවලදී මේක කුණු ගොඩක් කියලානේ. ඒ කුණු ගොඩ මොකද්ද? ඊළඟට ආදීනව කියලා කියන්නේ ලෙඩ ගොඩක්. ලෙඩ ගොඩක්. කතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනවෝ. මේ කය බොහොම දුකයි, බොහොම ආදීනව තියෙනවා. ඉතිමස්මින් කායේ විවිධා ආබාධා උප්පජ්ජಂತಿ. විවිධ වූ ආබාධා ලෙඩ රෝග උපදිනවා. සෙය්‍යතිදං මොනවද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ, කුච්චි රෝගෝ, මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ටං ගණ්ඩෝ කිලාසෝ මදුමේහෝ අංසා පිලකා බගන්දලා පිත්ත සමුට්ඨානා ආබාධා සෙම්ම සමුට්ඨානා ආබාධා වාත සමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසම පරිහාරජා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්ම විපාකජා ආබාධා සීතන් උන්හන් jigacchā පිපාසා උච්චාරෝ පස්සාවෝති
ඉතින් මේ ඔක්කොම ටික නැති වුණාට මේ ලෙඩ ඩිංග අපි ඔක්කොටම තියෙනවා. ඒකේ වේදනාව අපි විඳිනවා. ආදීනව විඳිනවා. මොනවද මේ තියෙන්නේ? නොඑක් ආබාධ තියෙනවා. ඇස් රෝග තියෙනවා, කන් රෝග තියෙනවා, නාසයේ රෝග තියෙනවා, දිවේ රෝග තියෙනවා, දත්වල රෝග තියෙනවා, කාසය තියෙනවා, හතිය තියෙනවා, පීනස තියෙනවා, ඇඟ දැවිල්ල තියෙනවා, උණ රෝගේ තියෙනවා, කුසෙහි රෝග තියෙනවා, සිහි මූර්ජා වීම තියෙනවා, අතිසාරය, අර්ශස් රෝගය, කොලරා රෝගය, කුෂ්ඨ රෝග, ගඩු රෝග, හමේ රෝග, ශ්වාස රෝග, අපස්මාරය, දද වන රෝග, කැසීමෙන් ගෙඩි හටගත් රෝග, කැසීම් රෝග, පණු හොරි රෝගේ, රත්පිත් රෝගේ, දියවැඩියා වංශභාග රෝගේ, පිළිකා රෝගේ, බගන්දරා රෝගේ, පිතෙන් හටගන්නා රෝග, සෙමෙන් හටගන්නා රෝග, වාතයෙන් හටගන්නා රෝග, තුන්දොස් කිපීමෙන් හටගන්නා රෝග, ඉරිතු නැත්තම් මේ කාලගුණේ දේශගුණේ වෙනස් වීමෙන් හටගන්නා රෝග, මෙන්න මේ විෂම හැසිරීම් රුටින් හටගන්නා රෝග, උපක්‍රමයන් තුලින් හටගන්නා රෝග, කර්මය නිසා හටගන්නා රෝග, සීතල උණුසුම කුසගින්න පිපාසය අසූචි මුත්‍ර මේ ආදී වශයෙන් මේ කය තුල නොඑක් ආදීනවයන් තියෙනවා. ලෙඩ ගොඩක්. ඒ වුණාට මොකද මේ ලෙඩ ගොඩ තිබුණට අපි ඒවා ගැන හිතන්නේ නෑ. ආරෝග්‍ය මදයක් ගොඩනගාගෙන මේ කය පිළිබඳව මහා අභිමානයක් ගොඩනගාගෙන ජීවත් වන ස්වરૂපයක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ ගැටුම් ඇති වෙලා තියෙන්නේ අපේ සමාජයේ තුල යම් යම් ආකාරයේ පරිහානියන් ගොඩනැගිලා තියෙන්නේ. පරිහානියක් පිරිහීමක් ගොඩනැගිලා තියෙන්නේ. මෙන්න මේ පිළිබඳව අවබෝධයෙන් අපි කටයුතු කරනවා නම් ගැටුම් හටගන්නේ නෑ. එතකොට අපේ සිත පිරිසිදුයි, පුජ්‍යල දියුණුව ඇති වෙනවා. ඒ වගේම ඒ වගේ පිරිසක් ඇති වුණාට පස්සේ සමාජයේ පිරිසිදුයි, සමාජ දියුණුව ඇති වෙනවා. ඊළඟට සීතන්න කිව්වේ මොකද්ද? පහාන සංඥා. පහාන කියන්නේ අතහරිනවා. මොනවද අතහරින්නේ? ඉදානන්ද බික්ඛු uppannam කාම විතක්කානම් නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannānaං ව්‍යාපාද විතක්කානං නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannānaං විහිංසා විතක්කානං නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannānaං පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමේති. මෙන්න මේවා තමයි අතහරින්න කියලා කියන්නේ. අපේ සිත් තුළ උපදින කාම විතරකය. කාම විතරකය කියලා කියන්නේ කම්සප විඳීම පිළිබඳ ඇති කැමැත්ත. ඕක ඉතින් ලේසියෙන් අතහරින්න බෑ. ඇයි? අපි ඔය කැමැත්ත තියෙන නිසාම තමයි මේ මනුෂ්‍ය ආත්ම භවයක් ලැබුවේ. මේක කාම ලෝකයක්. මේක කාම ලෝකයක්, කම්සප විඳීමට කැමති. හැබැයි ඒ සඳහා ගොඩක් දැඩිව එල්බ ගන්න නැතුව කටයුතු කරන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. හරි ලස්සන ක්‍රමවේදයක් මේ තුල තියෙනවා. එකක් තමයි නාදි වාසයේ. පිළිගන්න එපා.
දැන් රූපයක් දැක්කට පස්සේ ඒ රූපේ ලස්සනයි අවලස්සනයි කියලා පිළිගැනීමක් නේ කරන්නේ. ඒ නිසානේ ඒකට කැමැත්ත අකමැත්ත ගොඩ නැගෙන්නේ. ඒව පිළිගන්න එපා නාදි වාසේති. පජහති අතහරින්න. අතහරින්න අල්ලාගෙන ඉන්නකොට තමයි යමක් අල්ලාගෙන අයිති කරගෙන ඉන්නකොට තමයි ඒ පිළිබඳව ගොඩාක් කැමැත්තක් හෝ අකමැත්තක් ගොඩ නැගෙන්නේ. පජහති අතහරින්න. විනෝදේති. විනෝදේති කියලා කියන්නේ ටිකක් දුරු කරනවා. ලංලංව තියෙනකොට ඒ පිළිබඳ හැඟීම වැඩි. නේද? දැන් යමක් ලංව තියෙනවා නම් ඒකට බැඳීම වැඩි. හොඳ හෝ නරක. දුරස්ව තියෙනවා නම් ඒ බැඳීම අඩු වෙනවා. විනෝදේති කියන්නේ දුරස් කරන්න. භ්‍යන්ති කරෝති තුනී වෙන්න අරින්න. අනභාවං ගමේති. ඊට වඩා වෙනස් දෙයක් ගැන හිතන්න. දැන් කාමච්ඡන්දය කාම විතර්කය ඇති වුණාට පස්සේ කොහොමද ඒක වෙනස්ව හිතන්නේ? මේ පිළිකුල් භාවනාව. පිළිකුල් භාවනාව වෙනස් විදියට සිටීම. කය සුභ වශයෙන් දකින්න නැතුව අසුභ වශයෙන් දකින්න. රූපය ශබ්දය සුභ වශයෙන් දකින්න නැතුව අසුභ වශයෙන් දකින්න. අන්න ඒක තමයි වෙනස් ආකාරයකට දකින්නවා කියලා කියන්නේ. ව්‍යාපාදේ කියලා කියන්නේ තරහ. ඒකත් ඒ විදිහට මොකද්ද නාදි වාසේති පිළිගන්න එපා. පජහති අතහරින්න. විනෝදේති දුරස් කරන්න. බ්‍රියන්ති කරෝති තුනී වෙන්න හරින්න. අනභාවං ගමේති වෙනස් ආකාරයකට. මොකද්ද තරහේ වෙනස් පැත්ත විරුද්ධ පැත්ත? මෛත්‍රිය. ඒ වගේම තමයි හිංසාවක් කරන්න සිදු වුණත් ඒක පිළිගන්න එපා. අතහරින්න දුරස් කරන්න. ඒ වගේම තුනී වෙන්න හරින්න වෙනස් ආකාරයට. මොකද්ද හිංසාවේ වෙනස් ආකාරය? කරුණාව. හිංසාව කියලා කියන්නේ අනෙක් සතුන්ට හිංසා පීඩා දැක්වීමනේ. කරුණාව. ඒ වගේම තමයි උපදින පාපකේ අකුසලේ ධම්මේ uppannam පාපකේ අකුසලේ ධම්මේ. අන්න ඒවත් මොකද්ද කරන්න කියන්නේ? අකුසල් පවිතු සිතුවිලි. ඒවා පිළිගන්න එපා. අතහරින්න දුරස් කරන්න තුනී වෙන්න හරින්න. ඒ වගේම ඊට වෙනස් අකුසලයට වෙනස් වූ දේ මොකද්ද? කුසලයන්හි නිරත වෙන්න. මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කරනවා නම් අපේ ජීවිතය දියුණු වෙනවා. පරිහානියට ලක් වෙන්නේ. දැනට අපි පරිහානියකට ලක් වෙලා තිබෙන්නේ මේ පිළිබඳව ඒ අයුරින් සිතන්නේ නැති නිසා. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, හිංසාව, අකුසල් වලට තියෙන කැමැත්ත මේ නිසා තමයි අපේ සමාජය මේ ආකාරයට පරිහානියට පත් වෙලා තියෙන්නේ. ඊළඟ අපරිහානී ධර්මය මොකද්ද? විරාග සංඥා. දැන් මේ සියල්ල අත්හැරියට පස්සේ දැන් මොකද? ඒ අත්හැරීම පිළිබඳව සතුටක් විඳිනවා. විරාගය කියලා කියන්නේ ඒකයි. ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ
සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද විරාග සංඥා. ඒක ඉතින් දකින්න ටිකක් අමාරුයි මේ විදිහට මේ අනිච්ච සංඥාව අනත්ත් සංඥාව අසුභ සංඥාව ඒ වගේම ආදීනව සංඥාව පහාන සංඥාව මේ කියන සංඥාවන් තුලින් අපේ හිත සකස් කරගත්තට පස්සේ අපි විරාගී වෙනවා. රාගයෙන් තොර වෙනවා. අන්න ඒ විරාගී බව රාගයෙන් තොර බව මෙනෙහි කරද්දී ඒක තමයි ප්‍රණීත, ඒක තමයි හොඳ, ඒක තමයි සතුට. අන්න ඒ විදිහට මෙනෙහි කරනවා. ඊළඟ අවස්ථාව තමයි නිරෝධ සංඥා. නිරෝධ සංඥා කියලා කියන්නේ අර රාගයෙන් වෙන්ව විරාගය තුල තවත් ඉදිරියට ගියාට පස්සේ දැනෙන දේ දුක නැති කරලා ලබාගත් සතුටේ ස්වභාවය මෙනෙහි කිරීම. මෙන්න මේ ආකාරයේ අසුභ මේ ආකාරයේ අපරිහානී ධර්ම හතක් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. තින් දයාබර සුපින්වතුනි මේ පිළිබඳව ටිකක් මෙනෙහි කරන්න. අනිච්ච සංඥාව ගොඩනගාගෙන ජීවත් වෙන්න. අනත්ත් සංඥාව ගොඩනගාගෙන ජීවත් වෙන්න. අසුභ සංඥාව ගොඩනගාගෙන ජීවත් වෙන්න. ආදීනව සංඥාව ගොඩනගාගෙන ජීවත් වෙන්න. පහාන සංඥාව ගොඩනගාගෙන ජීවත් වෙන්න. විරාග සංඥාව ගොඩනගා ගන්න, නිරෝධ සංඥාව ගොඩනගා ගන්න එවිට අපට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම විරාග නිරෝධ දෙක හැර අනිත් සංඥා ගොඩනගා ගැනීම තුලින් ලෞකික හා පාරලෞකික දියුණුව සතුට ලබන්න පුළුවන්. විරාග සංඥාව නිරෝධ සංඥාව ගොඩනැගීම තුලින් ලෝකෝත්තර දියුණුව සතුට ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව අපි කටයුතු කරමු කියන අදිෂ්ඨානයෙන් යුක්තව කවුරුත් එක්ක හොඳ සාදුනාදයක් පවත්වන්න. ඉතින් බණ ටිකක් කිව්වා. ඒ ධර්මය ඔබ හොඳින් ශ්‍රවණය කළා නම් ඒ තුලින් ඔබට උසස් වූ පිනක්පත් වෙනවා. විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයන් කිහිපයක්ම යෙදිලා තිබෙනවා. මේ දායකත්වයේ සඳහා වැටහිර ගම්මානි විජිතා මල්ලිකා දිසානායක මහත්මිය, ඒ පාඨශාලාචාර්ය TMS තෙන්නකෝන් මහත්මයා, විලාසා දර්ශිකා තරුෂිකා මුතුමිනි යන දූ දරුවෝ පිරිස එකතු වෙලා තිබෙනවා. ඉතින් විජිතා මල්ලිකා මහත්මිය බලාපොරොත්තු වෙනවා ඒ තමන්ගේ ජීවත්ව සිටින සෙනෙහබර දෙමාපියන් DM දිසානායක මහත්මයා, HA අනුලා මැණිකේ මහත්මිය ඒ අයට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, දැනට රෝගාතුරව සිටින තුෂාර මහත්මියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මේ පරලොව සැපත් වුණු RM බණ්ඩාරමැණිකේ පියංගිකා උදේනී, HM රණසිංහ, TM මුක්කුබණ්ඩා, මුතුමැණිකා යන අයට පුණ්‍යානුමෝදනා කරන්නට. ඉතින් විජිතා මල්ලිකා දිසානායක මහත්මිය, TMS තෙන්නකෝන් මහත්මයා,
අපි හොඳින් දන්න කියන උදවිය විශේෂයෙන්ම ආගමට දහමට ලැබී දම් පින්කම් වල නිරත වෙනවා, බණ භාවනාවල නිරත වෙනවා. මේ ආකාරයේ පුණ්‍ය කටයුතු අවස්තරකට මහා රාශියක් ඉෂ්ට සිද්ධ කරනු ලබනවා. ඒ කටින චීවර පූජාවලදී, ඒ වගේම ධර්ම දේශනා පින්කම් වලදී, දානමේ පින්කම් වලදී විශේෂයෙන්ම අපේ විහාරස්ථානයේ සිදු කරනු ලබන ඒ වෙසක් පෙරහැර, පොසොන් පෙරහැර සඳහා සුවිශේෂී වූ දායකත්වයක් ලබා දෙනවා. අපේ විහාරස්ථානයට පමණක් නොවේ, ඒ තැන්නේ විහාරස්ථානයට, ඒ වගේම වෙනත් විහාරස්ථානවලටත් ඒ දායකත්වයේ ලබා දෙමින් ආගමට දහමට ලැබිව කටයුතු කරනවා. ඒ වගේම දායකත්වයක් දරනවා එම්.එම්. ශෂිනී රංගා මහත්මිය හා ඒ මහත්මා ඒ දුවා දරුවෝ අරමුණ වශයෙන් පවත්වාගෙන තියෙන බණ්ඩාරවැල පදිංචිව සිට මිය පරලොව ගිය ඩී.එම්. රත්නායක සීයා, උඩුබාදන පදිංචිව සිට නැසී ගිය එම්.එම්. පුංචි මැණිකා ආච්චි අම්මා පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින බණ්ඩාරවැල පදිංචි ඩී.එම්. බණ්ඩාර මැණිකේ ආච්චි අම්මාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, ඔසෙන් සංසිලු, ඔශිත, ජනදුල්, මෙතුල, සස්නිදු යන පුතුණුවන් තිදෙනාට හා පවුලේ සැමට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීම. ඉතින් මෙතුමිය ගැනත් අපි හොඳට දන්නවා. විශේෂයෙන්ම අපේ දායක කොටසේ නොවුනත් එතුමිය ඉගෙන ගන්න කාලේ කැප්පෙටිපොළ මහා විද්‍යාලේ උගන්වද්දී, ඉගෙන ගනිද්දී මම ඒ විද්‍යාලේ ගුරුවරයෙක් වශයෙන් කටයුතු කළා. ඒ කුඩා සන්ධියේ සිටම ඒ ශෂිනී රංගා මහත්මිය පිළිබඳව, ඒ වගේ මේ මහත්මා පිළිබඳව අපට අවබෝධයක් පවතිනවා. ආගමට දහමට ලැබී දම් පින්කම් වල නිරත වෙනවා, බණ භාවනාවල නිරත වෙනවා. තමන්ගේ ජීවිතය ඒ බෞද්ධ ප්‍රතිපදාවට අනුගතව ගොඩනගා ගත්තා වූ පින්වත් දෙපළක් වශයෙන් තමයි ඒ දෙපළ අපි දකින්නේ. තරුණ වයසේ ජීවත් වුණත් ඒ තරුණයෝ අතර අනෙක් අයටත් ආදර්ශයක් ගන්න පුළුවන් තරුණ යුවළක්. ඒ වගේම තවත් දායකත්වයක් තිබෙනවා. ඒ බී.එම්. ගුණසේකර මහත්මා, කුමාරී රත්නායක මහත්මිය වැටහිර ගම්මානි. මේ දෙදෙනාගේම ඒ දෙමාපියන් මිය පරලොව ගියා. විශේෂයෙන්ම ඒ මහත්මියගේ, කුමාරී රත්නායක මහත්මියගේ මෑණියන් මිය පරලොව ගොස් අදට දින 5යි. ඉතින් ඒ අයට පුණ්‍යානුමෝදනා කරන්න බී.එම්. බණ්ඩාර පියතුමා, බී.එම්. හීම්මැණිකේ මව්තුමිය, ආර්.එම්. කළුබණ්ඩා පියතුමා, ඩී.එම්. බණ්ඩාර මැණිකේ මෑණියෝ මේ අයට පුණ්‍යානුමෝදනා කිරීමත්, ජීවත්ව සිටින හැම දෙනාටම නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කොටගෙන තමයි ඒ අය දායකත්වයේ සපයන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි අද ධර්ම දේශනාවකට සවන් දුන්නා. මේ දායකත්වයේ සැපයූ අය අපට ඒ සඳහා අවස්ථාව ලබා දුන්නා. අපි මේ මොහොතේදී කල්පනා කරමු, බණ අහලා ඒ බණ තුලට ඇති කරගත්තා වූ ප්‍රසාදේ පැහැදීම, සතුට, ඒ වගේම මේ බණ ඇසීම තුලින් ජීවිතේ වෙනස් කර ගැනීම උදෙසා යම් ආකාරයක ආකල්පයක්, සංකල්පයක් ගොඩනගා ගත්තා නම් ඒ පින
ඒ අයුරින් තමන්ගේ ජීවිතේ වෙනස් කරගත්තා නම් ඒ පින ඒ තුලින් ලබාගත්තා වූ පුණ්‍ය ශක්තිය අපව ලෝකේ ශාසනයේ රට ජාතිය සුරකින අපටද ඉෂ්ඨකාමී වූ සම්‍යක් දෘෂ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් පඬුරක් වශයෙන් අත්පත් වේවා අනුමෝදන් වේවා. ඒ දෙවියන්ගේ දේවාශීර්වාදයෙන් බුද්ධ ආදී රත්නත්‍රයානුභාවයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයෙන් නානුභාවයෙන් දළදා වහන්සේගේ ආශීර්වාදයෙන් නානුභාවයෙන් අපට අපේ දුවා දරුවන්ට ගුරුවර දෙමාපියාදීන්ට ඥාති හිත මිත්‍රාදීන්ට අසල්වාසීන්ට විශේෂයෙන්ම මේ පින්කමට මේ සහ සම්බන්ධ වුණු හැම දෙනාටමත් ඒ දායකත්වයේ දැක්වූ හැම දෙනාටමත් ඒ වගේම මේ ආකාරයේ මේ අලංකාර මණ්ඩපයක බොහොම නිදහසේ බණ ටිකක් අහන්නට අපට අවස්ථාව සලසා දුන්නේ විශේෂයෙන්ම මෙතන හැදුවෙම නිදහසේ බණ භාවනාවල නිරත වෙන්න. මේකට කියන්නේත් මොකද්ද? ශ්‍රී ජිනරතන සද්ධර්ම මණ්ඩපය කියලා. මේක ඉදිකල දවසේ සිටම අද වෙනතුරු මේ ආකාරයට ධර්ම දේශනා පින්කම් සෑම පොහෝ දිනයකම පවත්වනු ලැබුවා. ඉතින් ඒ සඳහා අපට අවකාශ ලබා දුන්නේ හේම අමරකෝන් නීතිඥතුමා ඒ මහත්මිය. එවැගේම ඒ මහත්මාගේ දෙටු දියණිය මහේන්ද්‍රා අමරකෝන් මහත්මිය තමයි මේ සැලසුම මේ ආකාරයට සකස් කරනු ලැබුවේ. විශේෂයෙන්ම හේම අමරකෝන් මහත්මා ඒ මහත්මිය ඒ තමන්ගේ නාමයෙන් මිය පරලව ගිය දෙමාපියන්ට ගුණවර්ධන අමරකෝන් මහත්මයා හා ඒ මහත්මියට එවැගේ මේ මහත්මියගේ දෙමාපියන්ට මෑණියෝ නම් ජීවත්ව සිටිනවා. ඒ මිය පරලව ගිය පියතුමාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් තමයි මේ උදාර වූ ධර්ම මණ්ඩපය අපට සකස් කරලා දුන්නේ. එහෙමනම් ඒ සඳහා උපකාරී වූ ඒ හේම අමරකෝන් මහත්මාට ඒ මහත්මියට මහේන්ද්‍රා අමරකෝන් මහත්මියට හේම අමරකෝන් මහත්මාගේ ජීවත්ව සිටින සෙනෙහබර මව්තුමියට මේ හැම දිනාටම තිබෙන්නා වූ සියලු ග්‍රහ උපද්‍රව අපල උපද්‍රව සතුරු උපද්‍රව රෝග පීඩාදී ඇස්වහ කටවහ දෝෂ යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ ආදී වූ අමනුෂ්‍ය දෝෂ මේ සියල්ල දුරින් දුරු වේවා. කරන කියන රැකේ ආරක්ෂා අධ්‍යාපන කටයුතු ගොවිතැන්පත් ආදී දියුණු පවුණු වේවා. කායික පීඩාවක් නොවේවා මානසික පීඩාවක් නොවේවා. නිදුක් නිරෝගී භාවයේ සැපත ශාන්තිය චිරජීවනය වාසනාව සෞභාග්‍යය දියුණුව ජයග්‍රහණය උදා වේවා උදා වේවා උදා වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේ දායකත්වයේ සපයන ඒ පින්වත් පිරිසගේ අරමුණු වශයෙන් තමන්ගේ නාමයෙන් මිය පරලව ගිය ඒ මව්පිය ගුරුවර බන්දු මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම අපේක්ෂා කළා. අපි ඉහතින් ඒ නම් සඳහන් කළා. ඒ වගේම අපි හැම දෙනාගේම නාමයෙන් මිය පරලව ගිය ඒ සියලු ඥාතීන්ටත්
විශේෂයෙන්ම මේ සද්ධර්ම මණ්ඩපේ නම ජිනරතන. ජිනරතන කියලා කියන්නේ අපේ විහාරස්ථානයේ වැඩවිසූ පාලුගම ජිනරතන ලොකු හාමුදුරුවෝ මහවත්තේ හාමුදුරුවෝ කියන හාමුදුරුවෝ. උන්වහන්සේ කලක් මේ විහාරස්ථානයේ විහාරාධිපතිත්වය උසුලමින් මේ විහාරස්ථානය ඊටාම හොඳින් සුරක්ෂිත කළා වූ හාමුදුරුවන් වහන්සේ නමක්. අන්න ඒ පාලුගම ජිනරතන ලොකු හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථානයේ වැඩවෙසමින් සිට අපවත් වී වදාළ සියලු භික්ෂු මහා සංඝරත්නයටත් මේ හැම දෙනාටම මේ පින්පෙත් අනුමෝදන් වේවාත්පත් වේවා. අපේ ඥාතීන්ගේ පරලොව ජීවිත වාසනාවන්ත වේවා වේවා වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අවසානයේ අප හැම දෙනාටම මෙපින් බලෙන් උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා ලැබේවා ලැබෙත්වා කියලා අපි සාදු නාදයක් දීලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. අද මේ උතුම් ධර්ම දේශනය සිදු කළ පූජනීය වන්දනීය ගෞරවනීය ස්වාමින් වහන්සේට මෙවන් උතුම් ධර්ම දේශනාවන් සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය සැලසේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ඒ උතුම් නිර්වාණ අවබෝධය සැලසේවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාව මෙසේ නිමාවට පත් කරන අතර දායකත්වයේ දැක්වූ විදිත මල්ලිකා මහත්මිය ඇතුළු පවුලේ සැමටත් ශාසිනී රංගා මහත්මිය ඇතුළු පවුලේ සැමටත් ධර්ම දානය සඳහා සහභාගී වූ සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සැලසේවා. ශ්‍රවණය කළ පින්වත් ඔබ සැමටත් රටවාසී ලෝකවාසී සෑම දෙනාටත් මාර්ගඵල නිවන් අවබෝධ පිණිස මේ ධර්ම දානයේ පින් හේතු වාසනා වේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.